Welcome back to our YouTube channel. හෙල්ලෝ ගයිස් ඉතින් ඔයාලට කොහොමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේ දවස් ටික අපි පොඩ්ඩක් ෆ්‍රී එකේ හිටපු දවස් ටිකක්. ඉතින් මේ vlog එකෙන් ගේන්නේ අපි ඒ දවස්වල ගත කළේ කොහොමද කියලා. ඉතින් හැමදාම වගේ මුලින්ම උදෙන්ම නැගිටලා මූණ හොදලා ඊට පස්සේ කිචන් එකට තමයි එන්නේ. ඉතින් කලින් දවසේ පොඩ්ඩක් මෙසි වෙලා තිබ්බ ගෙදර සාලේ. ඉතින් මට ඕන වුණා ඒ ටික ඉක්මනට අස් කරලා දාන්න. මේ විදිහට ජනෙල් ඇරියට පස්සේ මුළු ගෙදරටම එළිය වැටෙනවා. ඉතින් මම හරිම කැමතියි උදෙන්ම මෙන්න මේ විදිහට ජනෙල් ඇරලා මුළු ගෙදරම එළිය වැටෙනවට. ඊට පස්සේ ඉතින් මේ ටික ආස් කරලා දවස පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මම අලුතෙන් පුරුද්දක් පටන් ගත්තා උණු වතුර වලට මී පැණි දෙහි චුට්ටක් දාලා පොඩ්ඩක් නිවෙනකන් තියලා බොන්න. මොකද මම වෙනදට උදෙන්ම කරන්නේ චියා සීඩ්ස් වලට වතුර දාලා ඒක සෝක් වෙන්න තියලා ඊට පස්සේ බොන එකනේ. ඉතින් මට වෙනසකටත් එක්ක මෙන්න මේ විදිහට try කරලා බලන්න හිතුණා. ඊට පස්සේ ඉතින් අපිට දවල් වෙද්දි හිතුණා මොනවා හරි ස්පෙෂල් දෙයක් අද කන්න හැදුවා නම් හොඳයි කියලා. ඉතින් අපි දෙන්නම කතා වෙලා අන්තිමට තීරණය කළා අපි මාළු බනිස් හදමු කියලා. ඉතින් මම මේ මාළු බනිස් හදන ෆස්ට් ටයිම් එක තමයි මේක. කොහොම හරි රෙසිපි එකකුත් බලාගෙන ඒකේ කියන විදිහට දැන් මේ මාළු පාන් හදන ගමන් තමයි ඉන්නේ. ඒ රෙසිපි එකේ කියලා තිබ්බ විදිහට නම් මුලින්ම පාන් පිටි වලට සීනි, ඊස්ට්ුයි, ලුණුයි එහෙම දාලා ඊට පස්සේ බිත්තරේකුත් දාලා මෙන්න මේ විදිහට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් බටර් හරි මාජරින් හරි ඒව දාලා ඒ මික්ෂර් එක හොඳට සොෆ්ට් වෙනකන් අනා ගන්න ඕනේ. ඉතින් ඇත්තට මේ රෙසිපි එකේ කිව්ව මෙෂර්මන්ට්ස් වලටමද දන්නේ නැහැ මම හැදුවේ. මට හිතෙන විදිහට මම මෙෂර්මන්ට්ස් බලලා හැදුවේ. කොහොම හරි ෆයිනල් අවුට්පුට් එක හොඳට ආවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට සොෆ්ට් වෙනකන් අනලා ගත්තට පස්සේ මේක ටිකක් වහලා තියන්න ඕනේ. කොහොම හරි විනාඩි 20කින් පැය භාගකින් විතර බලද්දි මේ විදිහට හොඳට පිපිලා තිබ්බ පිටි මෝලි එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට පොඩි පොඩි කෑලි වලට කපලා අපිට අවශ්‍ය ගානට හදා ගන්නවා. ඉතින් මම ඒක ලෑස්ති කරන අතරතුරේ තුලා මෙන්න මෙතන මැදට දාන පේස්ට් එක හදලා දුන්නා මට. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපි හදාගත්ත පිටි බෝල වලට මේ විදිහට පොඩ පේස්ට් එකෙන් පුරවන එක. මාළු බනිස් හදනවා එන්න ක්‍රේයින්කක් ඇවිල්ල මේ දාගෙන තාලනා තල හදනවා හදාද තලනවා ඒක සයිසස් වලට තියෙනවා. මාළු බනිස් එලෝ රොටි වගේ හදනවා. මේ දෙක වෙනස මොකක්ද? එකක් බනිස් එකක් කිලෝ රොටි. මාළු බනිස්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට එග් වොෂ් කරලා oven එකට දාලා බේක් කරලා ගන්න තමයි තියෙන්නේ. First batch. ෆයිනලි මං හදාගත්ත මාළු පාන් ටික මෙන්න මේ විදිහට ලස්සනට සොෆ්ට් විදිහට තිබ්බා. ඉතින් ඇත්තටම මේක හරිම රහට තිබ්බා. සමහර හැඩනම් පොඩ්ඩක් අවුල් වෙලා තිබ්බේ. ඒ වුණාට ඇත්තටම රහ නම් හොඳටම තිබ්බා. ඉතින් ඒ දවසේ අපිට vlog එක ඉවර කරන්න බැරි වෙච්ච නිසා අපි හිතුවා ඊගාව දවසටත් කන්ටිනියු කරමු කියලා.
ඉතිං අදනම් මම උදේ නැගිට්ට ගමන්ම චියා සීඩ්ස් වලට වතුර දාලා වෙනදා වගේම සෝක් වෙන්න තියලා ඊට පස්සේ ඒක බොනවා. ඊට පස්සේ ඉතින් තුලාට දවල්ට කන්න පෝක් හරි එකක් හදන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් එයා ඔක්කොම බඩු ටික ලෑස්ති කරගෙන කුස්සියත් මෙන්න මේ විදිහට හැඩි කරගෙන කොහොම හරි YouTube එකේ වීඩියෝ එකක් බල පෝක් හරි එක හදන්න පටන් ගත්තා. ඉතින් එයා ඒක හදන අතරේ මාත් එතෙන්ට ගිහිල්ලා එයා එක්ක බොරුවක් කියවන ගමන් එයා මේක හදන වැඩේට තවත් ටිකක් උදව් කළා. අපි බලමු දැන් මෙයාගේ බ්ලැක් පෝක් කරයිද? ඇයි ඔයාට බ්ලැක් කියලා මොකද උනේ? බ්ලැක් පෝක් නෑ. Just pork. Show me. Looks good. මේ තියෙන්නේ ඉතින් පෝක් හරි එක හදලා ඉවරුණාට පස්සේ තියෙන විදිය ඇත්තටම මේක හරිම රහයි. අපි දෙන්න කොහොම හරි මේක දවස් දෙකකින් ඉවර කළා. ඊට පස්සේ ඉතින් උයන්න ගත්ත බඩු ඉතුරු වෙච්ච ඒවා මෙන්න මේ විදිහට ස්ටෝරේජ් බොක්ස් එකකට දාලා මෙන්න මේ විදිහට තමයි මම තියාගන්නේ. අනිත් දවසේ උයන්න ගත්තී ඊට පස්සේ හරිම ලේසි මේ විදිහට දාලා තියෙද්දි. ඉතින් ඊට පස්සේ දවසේ අපිට පොඩි වැඩ වගේකට සෙන් ලුයිස් වලට යන්න වෙලා තිබ්බා. ඉතින් අපි ඉන්න ටවුන් එකේ ඉඳලා අපිට ළඟම සිටි එක විදිහට තියෙන්නේ සෙන් ලුයිස්. ඉතින් මුලින්ම අපි සෙන් ලුයිස් වල තියෙන ටාගට් එකට තමයි ආවේ. ඔයාලට මේ ඉස්සරහින් පේන්නේ සෙන් ලුයිස් වල තියෙන ගේට්වේ ආච් එක. ඉතින් මේ ආච් එක තමයි ලෝකෙ තියෙන උසම ආච් එක. ඉතින් අපි ප්ලෑන් කරන් ආවේ අපිට වෙලාව ඉතුරුනොත් අද දවසේ මෙන්න මෙතෙන්ට යමු කියලා. ඒ වුණාට අපේ වැඩවලට දවසම ගියපු නිසා අපිට එතෙන්ට යන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි ඒ ආච් එකට ගිහිල්ලා ඔයගොල්ලොත් එක්ක වෙනම vlog එකක් ෂෙයා කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් දැන් සමයකට ඇවිල්ලා තියෙන නිසා එළිය නම් මාරම රස්නයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි අද දවසේ අපේ වැඩ ටික ඉවර කරලා අපි අද කන්න තැනක් තමයි මේ හොයාගෙන යන්නේ. ඉතින් අපි දන්න එක්කෙනෙක්ගෙන් ඇහුවට පස්සේ එයාලා රෙකමන්ඩ් කරන රෙස්ටොරන්ට් එකක් තියෙනවද කියලා මේ අවට එයා නම් කිව්වේ ඇෆ්ගන් රෙස්ටොරන්ට් එකක් තියෙනවා මේ ළඟ අපිට ගිහින් කන්න කියලා. ඉතින් අපි ඒ රෙස්ටොරන්ට් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට කියුට් හරිම ලස්සන කාම් වයිබ් එකක් තියෙන තැනක් තමයි ඒක. ඉතින් මේ වෙලාවේ නම් අපි හොඳටම බඩගිනි වෙලා තමයි හිටියේ. ඉතින් මුලින්ම මේ මැංගෝ ලැසි එක ඕඩර් කළා. ඊට පස්සේ අපි මෙන්න මේ නාන් එකයි ඒගොල්ලන්ගේ බිරියානි එකයි ඕඩර් කළා. ඉතින් මේක තමයි අපි ෆස්ට් ටයිම් ඇෆ්ගනිස්තාන් කෑම කවපු. ඉතින් ඇත්තටම කෑම හොඳ රහට තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ගෑස් ස්ටේෂන් එක නවත්තලා වාහනේට තෙල් ගහගෙන ගෙදර එන්න තමයි මේ පිටත් වෙන්නේ. මෙහෙ ඉතින් ගෑස් ස්ටේෂන් වල කවුරුත් තෙල් ගහන්නේ නැහැ. අපිම තමයි තනියම ගහගන්න වෙන්නේ. ඉතින් අද vlog එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා හිතනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන vlogs බලන්න අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්. Thank you for watching. Bye bye.